ලාව කේක් එකට කෙලවිලා. අද අපි සුපිරි පීසා කොම්බෝ ඔෆර් එකක් try කරමු. මේකත් මගේ යුනිවර්සිටි එකේ මම හොස්ටල් එකට ඩෙලිවරි දාගත්තා. මේකට පීසා එක, garlic bread දෙකක්, ලාව කේක් එකක්, ඊට පස්සේ කෝක් එකක් මේ ඩීල් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ලාව කේක් එක නම් ගන්න දෙයක් නැහැ. ඒක ඩෙලිවරි එකේදී කෙලවිලා. පීසා එක අන්බොක්ස් කරාම මේ විදිහට තමයි පීසා එක තිබ්බේ. ඒත් එක්කම මේකට සෝස් පැකට්, chili flakes, garlic powder ඒවලා තිබ්බා. මේ විදිහට තමයි පීසා ස්ලයිස් එකක් ගත්තාම තියෙන්නේ. මේක ඩබල් ලේයර් පීසා එකක්. එක ලේයර් එකක් තනිකර චීස් තියෙන්නේ. අනිත් එකේ අපේ ටොපින්ග්ස් දාලා සුපිරියටම බේක් කරපු පීසා එකක්. මේක මාරම රසයි. මේකේ මම ගත්තේ ක්‍රිස්පි චිකන් ෆ්ලේවර් එක. මේකේ ක්‍රිස්පි චිකන් කෑලි හැම තැනම පුරවන ලෝභ නැතුව චීස් දාලා හදපු සුපිරිම පීසා එකක්. මේකේ මෙයාලා තව එයාලගේම සිග්නේචර් ඩිප් එකක් එවලා තිබ්බා. ඒකත් එක්කත් කනකොට ඒකේ තියෙන සවර් ටේස්ට් එකත් එක්ක මේ පීසා එක සුපිරියටම මැච් වුණා මට නම්. මේකෙත් එනම් ඔය සෙට් එකේම ප්‍රයිස් එක කොහොම වෙන්නේ නැතිද කියලා ඔයාලට පුළුවන් නම් ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට හිතා ගන්නවත් බැරි ගණන් අඩු ප්‍රයිස් එකකට තමයි මේ සෙට් එකම මම ගත්තේ. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න ප්‍රයිස් එක. එහෙනම් අපි garlic bread එකත් එක්ක මේ පීස් එක කාලා බලමු.